ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ නොලෙජ් ස්කූල් YouTube channel එකට. අදත් අපි ඔයගලන්ට අරගෙන ආවා කාලින සිදුවීම් ඇසුරෙන් ප්‍රශ්න සහ පිළිතුරු 25. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැති අයට subscribe කරන්න කියන ගමන් අපි යමු අද අපේ වීඩියෝ එකට. ප්‍රශ්න අංක 1 2025 වසරේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කොපමණද? ඩොලර් බිලියන 17.2යි. ප්‍රශ්න අංක 2 ඉන්දියාවේ සිට ප්‍රදර්ශනය සඳහා මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේ හඳුන්වනු ලබන නම කුමක්ද? දෙවනි මෝරේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ. ප්‍රශ්න අංක 3 දෙවනි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය පැවැත්වුවේ කොහේද? කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී. මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සොයාගන්නා ලද්දේ කුමන ප්‍රදේශයෙන්ද? ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දෙවනි මෝරි පුරාවිද්‍යා ස්ථානයෙන්. ප්‍රශ්න අංක 5 කෘතිම බුද්ධි තාක්ෂණයෙන් සමන්විත වෛද්‍ය සායනයක් ලොව ප්‍රථම වරට අත්හදා බැලූ රට කුමක්ද? චීනය. ප්‍රශ්න අංක 6 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව සමග යුරෝ මිලියන 188 ගණන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹුණු රට කුමක්ද? ජර්මනිය. ප්‍රශ්න අංක 7 2026 ලෝක විවාහක රූරජින තරඟාවලියේදී තෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලාංකික කාන්තාව කවුද? සබීනා යූසෆ්. ප්‍රශ්න අංක 8 2026 ලෝක විවාහක රූරජින තරඟාවලියේ කිරුළ දිනාගත්තේ කවුරුන්ද? චනීතා සීඩාකෙත් ක්‍රේතෝන්. ප්‍රශ්න අංක 9 68 වන ග්‍රැමී සම්මාන උළෙලේදී හොඳම ගීතයට හිමි සම්මානය දිනාගත්තේ කවුරුන්ද? බිලි අයිරිෂ්. ප්‍රශ්න අංක 10 එලෙස ග්‍රැමී සම්මාන උළෙලේදී හොඳම ගීතයට හිමි සම්මානය දිනාගත් බිලි අයිරිෂ්ගේ ගීතය කුමක්ද? වයිල් ෆ්ලවර් ගීතය. ප්‍රශ්න අංක 11 68 වන ග්‍රැමී සම්මාන උළෙලේදී හොඳම ගීත ඇල්බමයට හිමි සම්මානය දිනාගත්තේ කවුරුන්ද? බෑඩ් බනි. ප්‍රශ්න අංක 12 මෙවර ග්‍රැමී සම්මාන උළෙලේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත්තේ කවුරුන්ද? කෙන්ඩ්‍රික් ලෙමාර්. ප්‍රශ්න අංක 13 ලෝ විශාලතම ස්වභාවික දම්පැහැති මැණික කුමක්ද? ස්ටාර් ඔෆ් පියෝර්ලෑන්ඩ් මැණික. ප්‍රශ්න අංක 14 පැවැත්වීමට නියමිත 2026 ඔස්කාර් සම්මාන උළෙලේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබා ගනිමින් ලෝක වාර්තාවක් ලැබූ චිත්‍රපටය කුමක්ද? සිනර්ස් චිත්‍රපටය. ප්‍රශ්න අංක 15
ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා කවුද? ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදී. ප්‍රශ්න අංක 16. 2025 වසරේ ලොව විශාලතම සහල් නිෂ්පාදකයා බවට පත් වූ රට කුමක්ද? ඉන්දියාව. ප්‍රශ්න අංක 17. මීට පෙර ලොව විශාලතම සහල් නිෂ්පාදකයා බවට පත්ව සිටි රට කුමක්ද? චීනය. ප්‍රශ්න අංක 18. ජාත්‍යන්තර සහල් පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටා ඇති රට කුමක්ද? පිලිපීනය. ප්‍රශ්න අංක 19. ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම මෙහෙවනු ලැබුවේ කවුද? ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන්. ප්‍රශ්න අංක 20. 2026 වසරට අවශ්‍ය පාසල් නිල ඇඳුම් සඳහා රෙදි පරිත්‍යාග කළ රට කුමක්ද? චීනය. ප්‍රශ්න අංක 21. ශ්‍රී ලංකාව මෙවර සැමරුවේ කීවැනි නිදහස් දිනයද? 78 වන නිදහස් දිනය. ප්‍රශ්න අංක 22. එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ග්ලැසියර් ආරක්ෂා කිරීමේ වර්ෂය ලෙස නම් කරන ලද වර්ෂය කුමක්ද? 2025 වර්ෂය. ප්‍රශ්න අංක 23. 2025 ජී20 සමුළුව පැවැත්වූයේ කොහේද? දකුණු අප්‍රිකාවේ ජොහන්නෙස්බර්ග්. ප්‍රශ්න අංක 24. මෑතකදී ඇමරිකාවේ කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ සභාපති ලෙස පත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විද්‍යාඥයා කවුද? ආචාර්ය රේ ජයවර්ධන. ප්‍රශ්න අංක 25. 2026 වසරේ ශ්‍රී ලංකාව ඉලක්ක කර ඇති පුනර්ජනනීය බලශක්ති ධාරිතාව කොපමණද? මෙගාවොට් 2078.